ඔබ ඉතාලියේ ඉපදිලා ඔබට වයස අවුරුදු 18 ඉක්මවා ගියාද? එසේම නැත්නම් ඔබගේ දරුවන් ඉතාලියේ ඉපදී ඔවුන්ට වයස අවුරුදු 18 ඉක්මවා ගියාද? එවැනි පසුබිමක තවමත් ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට නොහැකි වුණාද? එහෙමනම් ඒ නොහැකි වෙච්ච ඉතාලියේ ඉපදිච්ච දරුවන් සඳහායි මේ වීඩියෝ පටය. රැඳී සිටින්න මිර්සගේ වොයිස් සමගින්. ඉතින් මම අද වෙරෝනා නගරේ ඓතිහාසික අරීනා පරිසරයේ ඉඳන් තමයි මේ වීඩියෝ පටය පටිගත කරන්නේ ඔබ වෙනුවෙන්ම මුදා හරින්න. ඉතින් මම පෙර කීවා වගේම ඔබ අපි සියලු දෙනාම දන්නවා ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට ඉතාලියේ වසර 10ක් නොකඩවා රෙසිඩන්ස් තියාගෙන ඉන්න අයට ඉන්පසුව සාමාන්‍ය පරිදි ඉතාලි පුරවැසිභාවය ඇදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉතාලියේ ඉපදෙන දරුවන්ටත් වසර 18ක් නොකඩවා රෙසිඩන්ස් තියාගෙන ඉද්දි ඔවුන්ටත් වසර 18 උපන්දිනයට පසු වසර 19 ලබන්න ප්‍රථම ඔවුන්ට ඔවුන්ගේ පදිංචිය ස්ථිර කරලා තියෙන නගර සභාවෙන් ඔවුන්ට අදාළ ඉතාලි පුරවැසිභාවය ලබා දෙනවා දවස් 45ක් ඇතුළත. ඒ වගේම ඔබ දන්නවද ඉතාලියේ ඉපදිච්ච බහුතර ළමයි සංඛ්‍යාවක් විවිධ හේතුන් මත යම්කිසි කාල පරිච්ඡේදයකට ඉතාලියෙන් ශ්‍රී ලංකාවට හෝ ලෝකයේ වෙනත් රටකට හෝ සංක්‍රමණය වෙනවා. ඉතින් එවැනි දරුවන් නැවත ඉතාලියට ඇතුල් වෙලා ඔවුන්ටත් හැකියාවක් තියෙනවා ඔවුන්ගේ උපන් භූමිය ඉතාලිය නිසා නැවත ඉතාලි පුරවැසිභාවයට ඇදුම් කිරීමේ අවස්ථාවක් ඔවුන්ට තියෙනවා. එතනදී විශේෂත්වය වෙන්නේ ඔවුන් වසර 21 ඉක්මවා යන්නට ප්‍රථම ඉතාලි පුරවැසිභාවය සඳහා ඇදුම් පත්‍රය අන්තර්ජාලය හරහා ප්‍රෙෆෙක්තුරා ආයතනයට යොමු කර යුතුයි. මතක තබා ගන්න වයස අවුරුදු 21 ලබන්නට ප්‍රථම. ඒ වගේම ඊළඟ විශේෂත්වය එම දරුවන් නැවත ඉතාලියට ඇතුල් වෙද්දී අවසාන වතාවට වයස අවුරුදු 14ට ප්‍රථම ඇතුල් වෙන සියලු දෙනාට ඔවුන් අවසානට හිටිය රටේ පොලිස් නිෂ්කාසන සහතිකය නොමැතිව පුරවැසිභාවය ඉල්ලා ගැනීම ඇදුම් කිරීමට අවස්ථාව තියෙනවා. ඒ වගේම යම්කිසි දරුවෙක් නැවත ඉතාලියට එද්දී වයස අවුරුදු 14 ඉක්මවා ඉතාලියට ඇතුල් වෙනවා නම් ඔහුට හෝ ඇයට තමා අවසානට හිටිය රටේ පොලිස් නිෂ්කාසන සහතිකය අවශ්‍ය වෙනවා. ඒක ඉතාලි තානාපති කාර්යාලයෙන් සහතික කරගෙන ගේන්න ඕන සාමාන්‍ය සිද්ධියක් බව මම හිතන්නේ සෑම දෙනාම දන්නවා. ඉතින් එවැනි දරුවන්ට ඒ පොලිස් නිෂ්කාසන සහතිකය ඇතිව හෝ නැතිව වයස අවුරුදු 21කට ප්‍රථම ඉතාලි පුරවැසිභාවය සඳහා ඇදුම් කිරීමේ හැකියාව තියෙනවා. එසේ ඇදුම් කරද්දී 18ට ඉක්මවා ගිය ළමයෙක් නම් ඔහු යම් කිසි අවස්ථාවක රැකියාවක් කරලා තියෙනවා නම් වසර 3ක ආදායමක් ඔහුට ඉදිරිපත් කරලා ඔහුගේ ආදායම මාර්ගයෙන් ඔහුට පුරවැසිභාවය නැවත ඉල්ලා ගැනීමේ අවස්ථාව තියෙනවා. එසේම නැත්නම් ඒ දරුවා වැඩ කළා නැත්නම් මව්පියන්ගේ ආදායම උපයෝගී කරගෙන වසර 3ක අවම සෙටෙට්‍රෙන්ට් එක හෝ මොඩෙල් උනික එක හෝ භාවිතා කරලා ඔහුට එයට පුළුවන් ඒ දරුවට ඔහුගේ පුරවැසිභාවය ඉතාලි රජයෙන් නැවත ඉල්ලා සිටීමේ ඒ අවස්ථාවට යොමු වෙන්න. La tua destinazione, il nostro impegno. මෙම පුරවැසිභාවය ඇදුම් කිරීම සඳහා මම කලින් සඳහන් කරා වගේ 14 ඉක්මවා පැමිණිච්ච අයට පොලිස් රිපෝට් එක සමග වසර 3ක මව්පියන්ගේ හෝ ඔහුගේ හෝ ඇයගේ ආදායම ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඔහු ඇය ඉතාලියේ මේ අයදුම් කරන මොහොත දක්වා ඉපදිච්ච දිනේ ඉඳන් අයදුම් කරන මොහොත දක්වා ඉතාලියේ රෙසිඩන්ස් තිබිච්ච සෑම කොමූනකින්ම ස්ටෝරිකෝ ඩි රෙසිඩන්ස් කියන සහතිකය අත්‍යවශ්‍යයි. ඒ හින්දා ස්ටෝරිකෝ ඩි රෙසිඩන්ස් කියන එක
තමන්ගේ ස්පීඩ් එකෙන් ගන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම තමා ඒ පදිංචි වෙලා හිටිය කොමුණට ගිහිල්ලා කොමුණෙන් ඒ සහතිකය ලබා ගත යුතුයි. ඒ වගේම තමා ඉතාලියේ ඉපදුණු නිසා ඉපදිච්ච කොමුණෙන් ස්ත්‍රාතෝ di nascita එක ගත යුතුයි. මතක තබා ගන්න certificato di nascita එක නෙමෙයි ස්ත්‍රාතෝ di nascita එක. ඒකේ විශේෂත්වය දෙමෝපියන්ගේ නම් තියෙනවා තමාගේ නමට අමතරව ස්ත්‍රාතෝ di nascita එකේ. ඒ නිසා ස්ත්‍රාතෝ di nascita එකයි ස්තෝරිකෝ di residenza එකයි පොලිස් රිපෝට් එක ඇතිව හෝ නැතිව වෙන්න පුළුවන් ඒ වයස අනුව වසර 3ක ආදායම සමග යූරෝ 16 මුද්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම යූරෝ 250ක් රාජ්‍ය මුද්‍රා ගාස්තුව බැඳිය යුතුයි. ඔබටත් ඔබගේ ආයුධම් පත්‍රය අන්තර්ජාලයෙන් යොමු කරලා වසර 2ක් ඇතුළත ඔබගේ ඉතාලි පුරවැසි භාවය ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා දරුවනි මව්පියනි ඔබ මේ වීඩියෝ එක තා අවබෝධයෙන් බලන්න. ඔබට හැඟෙනවා නම් මෙම වීඩියෝ පටය ඔබටත් එසේ නැත්නම් ඔබගේ දරුවන්ටත් වටිනා වගේම ඉතාලිය පුරා විසිරී සිටින සියලු ශ්‍රී ලාංකික දරුවන්ට මේක වටිනවයි කියලා හැඟෙනවා නම් මේ වීඩියෝ පටය බලලා මේකට කමෙන්ට්ස් එකක් ලියලා මේ වීඩියෝ පටය ෂෙයා කරන මෙන් ශ්‍රී ලාංකික ඔබගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ සියලු දෙනාටම මේ ආයුධම් කරන පුරවැසි භාවය සාර්ථක වේවා කියා මිනිසගේ වොයිස් විසින් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.